හරි ළමයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක වෙනස්ම මාතෘකාවක්. දැන් මෙච්චර කල් අපි තියරි කරුණු සාකච්ඡා කරා, ඊට පස්සේ කොෆි නයිට් පේපර් එක ඩිස්කස් කරා. ඉතින් අද අපි කතා කරමු ඔයාට මේ හම්බෙලා තියෙන වෙලාවෙන් හරි මාස 5කින් තියෙන A-level exam එක, ඊට පස්සේ ඉස්සරහට එන්න තියෙන වාර පරීක්ෂණය, අනාවරණ පරීක්ෂණ වගේ දේවල් ගොඩ දාගෙන ඔයාට යන්න පුළුවන් උප්පරිම ලකුණකට. එහෙම නැත්නම් ඒකකට යන්නේ කොහොමද කියන එක, අපේ තියෙන ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරලා බලමු අද. ඉස්සල්ලාම ඔයා කරන්න ඕනේ ඒකකට යන පාරේදී ඔයාට ලියන්න තියෙන පේපර් එකේ ස්ට්‍රක්චර් එක බලා ගන්න ඔයා. දැන් සමහර විට දැන් ආර්ථික විද්‍යාව වගේ විෂයක නම් MCQ 50කුයි රචනා ප්‍රශ්න 5කුයි අපිට ලියන්න තියෙන්නේ. ඒතකොට අපි දන්නවා MCQ 50 හැදෙන විදිය සහ රචනා ප්‍රශ්න 5 හැදෙන විදිය. හරි, අපි දන්නවා පළවෙනි ප්‍රශ්නේ එන්නේ මේ වර්ගීකරණය. දෙවෙනි ප්‍රශ්නේ එන්නේ දෙවෙනි පාඩමෙන් කියන එක අපි දන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඉස්සල්ලාම ඔයාට තියෙන කාලය ඇතුළත ඔයා ලියන්න ඉන්න ප්‍රශ්න ටික හරි ફોකස් කරගෙන, ඒ කියන්නේ ඒක ටාගට් කරගෙන ඔයාගේ ටයිම් එක මැනේජ් කරගන්න. ඉතින් ළමයි දැන් අපි මේ විදිහට ෂෙඩියුල් එක හදාගත්තට පස්සේ, අපි අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපි ලියන්නේ මොන ප්‍රශ්නද කියන එක අපි බලන්න ඕනේ අපිට තියෙන කාලය. හිතන්න ඔයාලට තව දවස් එක්සෑම් එකට තව දවස් 100යි තියෙන්නේ. එහෙම නැත්නම් මාස 3යි. නැත්නම් දවස් 30යි කියලා හිතන්නකෝ. ඔයා බලන්න ලකුණු 75කට එක දවසකට කොච්චර වැඩ කරන්න ඕනද කියන එක. හරි. හිතන්න එක දවසකට ලකුණු 10ක වැඩ කරන්න ඕන නම් ඔයාට පුළුවන් හරි හොඳ රචනා ප්‍රශ්න දෙකක් අරගෙන ඒ ප්‍රශ්න දෙක හරි නැවත පුරුදු වෙලා ඒ ලකුණු 20 40 හරි දවසකදී අචීව් කරගන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට ඔයාගේ මයින්ඩ් එකට, ඔයාගේ මනසට එනවා මේ ආත්ම විශ්වාසයක්, මට මේක පුළුවන් නේද, මට මේක දවස් 30කින් කවර් කරන්න පුළුවන් නේද කියන එක. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ඔයා දවසේ කරන වැඩ ටික හොඳ ටයිම් වලට බෙදා ගන්න. සරලවම මම මේ කියන්නේ ටයිම් ටේබල් එකක් හදන්න කියන එක. ඔයා බලන්න ඔයාට ඉෆෙක්ටිව්ලිම වැඩ කරන්න පුළුවන් කොයි වෙලාවටද කියන එක. දැන් සමහර ළමයි ඉන්නවා එයාට වැඩ කරන්න පුළුවන් උදේ. සමහර ළමයි ඉන්නවා එයාලට උදේ නැගිටින්න අමාරු. එයාලා වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයාට ගැළපෙන විදිහ හොයාගෙන හරි ඒ වෙලාවේ, ඒ කියන්නේ ඔයා වැඩිපුරම වැඩ කරන වෙලාවේ හරි ඔයාට අමාරුම දේවල් ඒ වෙලාවේ යොදා ගන්න. දැන් උදාහරණයක් විදිහට බිස්නස් ස්ටඩීස් කියන විෂය පාඩම් කරන්න තියෙනකොට කෙනෙකුට නිින්ද යන්න පුළුවන්. එතකොට එයාට පුළුවන් එයා හොඳටම වැඩ කරන වෙලාවේ එයාට අමාරුම දේ යොදා ගන්න. දැන් accounting කරන ළමයෙක්ට පුළුවන් එයාට කම්මැලි හිතන වෙලාවේ තමන්ගේ කම්මැලි හිතන වෙලාව accounting වගේ දේවල් වලට යොදා ගන්න. මොකද accounting හදනකොට ගණන් හදනකොට පොඩ්ඩක් නිින්ද යනවා, කම්මැලි හිතෙනවා අඩුයි. ඉතින් ඔන්න ඔය විදිහට ඔයාට ගැළපෙන රූටින් එක ඔයා දාගන්න ඕනේ. ඉතින් ඒක දන්නේ ඔයාම තමයි. ළමයි මතක තියාගන්න, අපි මේ ඒකකට යන පාරේදී හරි පාඩම් කරන එක විතරක්ම නෙමෙයි. ඔයා පාඩම් කරන දේවල් හරි ෂෝට් නෝට් එකකින් පොඩ්ඩක් ලියා ගන්න. මොකද ඔයා එතකොට යන පාරේදී ඔයා යාළුවෙක්ගේ ගෙදර ගියත්, ඔයා ක්ලාස් එකකට ගියත්, බස් එකේදී පවා අර පොඩියට හදාගත්ත ෂෝට් නෝට් එක බලනකොට අර පාඩම් කරපු දේවල් මතක හිටිනවා. සහ මතක් වෙනවා. එතකොට ඔයාගේ මතකෙන් ඒ දේවල් ගිලිහෙන එක අඩු වෙන නිසා ඔයාගේ මතකේ නිතරම රැඳෙනවා. ඒ වගේම තමයි පාඩම් කරාට පස්සේ ඔයාගේ පොඩ්ඩක් එනර්ජි එක අඩු වෙන්න පුළුවන්. ඔයාට කම්මැලි ගතියක් දැනෙන්න පුළුවන්. ඔන්න ඕක කන්ට්‍රෝල් කරගත්තේ නැත්නම් ඔයාගේ වැඩපිළිවෙල අකණ්ඩව පවත්වාගෙන යන්න බෑ. ඒකින්ද මම කරපු දෙයක් විදිහට ඔන්න මම පාඩම් කරනකොට මට ආපු කම්මැලිකම නැති වෙන්න මම පොඩ්ඩක් සින්දුවක් ඇහුවා. ඒ සින්දුවක් ඇහුවට පස්සේ මට මාර එනර්ජි එකක් එනවා. ඒ වගේ මම පොඩ්ඩක් සෝෂල් මීඩියා එකට ගිහිල්ලා ක්‍රිකට් මැච් එකක් බලනවා. ලොකුවට නෙමෙයි. හරි, අපි හැමදේම ලිමිට් එකක් තියාගෙන කරන්න ඕනේ. ඉතින් එහෙම කරනකොට අර ඒකාකාරීව පාඩම් කරන එකෙන් මිදිලා අපි අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඉතින් මයින්ඩ් රිලැක්ස් එක තමයි මේකේ තියාගන්න ඕනේ ලොකුම දේ. මොකද මයින්ඩ් එක එහෙම වුණොත් අපි කොච්චර පාඩම් කරත් අපිට මේ දේවල් හරියට ඔළුවට දාගන්න බැරි වෙනවා. ඉතින් මම ඔයාලට කියපු විදිහට එක්සෑම් එකේ පේපර් එක ෆැමිලිය කරගන්න. එක්සෑම් එකේ පේපර් එකට හුරු වෙන්න. හරි, පේපර් එකේ ස්ට්‍රක්චර් එක හොඳට ඔළුවට ගන්න. ඊට පස්සේ ඒකට අදාළව අංක 2ට ඔයා කරන්න ඕනේ මම කියපු විදිහට ඔයාට තියෙන දවස් ගාන බලන්න. ඔයාට තියෙන කාලය බලන්න. ඒ කාලයට අදාළව වැඩපිළිවෙල බෙදා ගන්න. ඊට පස්සේ එක දවසක් අරගෙන ඒකේ ටයිම් එක අර මම කියපු විදිහට ඔයාට ගැළපෙන විදිහට හදාගන්න. ඊට පස්සේ පාඩම් කරන කරුණු නැවත මතක් වෙන විදිහට ඔයාට ෆැමිලිය විදිහට ඔයාට ගැළපෙන විදිහට ෂෝට් නෝට් එකක් හදන්න. ඊට පස්සේ පාඩම් කරන එකම කරන්නේ නැතුව ඔයාගේ මයින්ඩ් එක ෆ්‍රෙෂ් විදිහට තියාගන්න පොඩ්ඩක් මයින්ඩ් එක සින්දුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න,
ඒ වගේ පැතිවලටත් යොමු කරන්න. යාළුවෙක් එක්ක කතා කරන්න, අම්මා තාත්තා එක්ක පොඩ්ඩක් මේ රටේ ලෝකෙ වෙච්ච දේවල් කතා කරන්න. ඔන්න ඔය විදිහට ළමයි ඔයා මේක විෂයන් තුනටම අඛණ්ඩව කරගෙන ගියොත් ඔයාට පාඩම් කරන එක ඔයාගේ ජීවිතේ කොටසක් බවට පත් වෙනවා. ඔයා වෙනම ආයාසයක් දරන්න ඕනේ නැහැ මේ පාඩම් කරන එක කරනවා කියන එක කරන්න. හරි? ඉතින් ඔයාගේ දිනචර්යාවක් බවට පත් වුණාට පස්සේ හරි මොටිවේෂන් එකට වඩා මේක හැබිට් එකක් වුණාට පස්සේ ඔයාගේ ගමන හරි නවත්තන්න ඔයාටවත් බෑ. ඉතින් අනිවාර්යෙන් මේ දේ කරලා බලන්න. කරලා මොකද උනේ කියලා කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා.